විශ්වයේ අපි තනි වෙලාද? මේ ප්‍රශ්නය සියවස් ගණනාවක් පුරා විද්‍යාඥයින්ගේ මනසේ පැවතුණා. ඒ ලොව පුරා මිනිසුන්ගේ පරිකල්පනය ග්‍රහණය කරගනිමින් නොදන්නා දේ පිළිබඳව තවත් ගණනය කළ නොහැකි ප්‍රශ්න රාශියක් ඇති කළා. බොහෝ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ජීව පවතින විශ්වයේ එකම ස්ථානය පෘථිවිය නොවන බවයි. නමුත් විශ්වය කොතරම් විශාලදැයි සලකා බලන විට ඇස්තමේන්තුගත ට්‍රිලියන 2ක මන්දාකිණි සංඛ්‍යාවක් සමගින් සමහර විට මීටත් වඩා හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ශිරපත මන්දාකිණිය තුල අපි තනි වෙලාද? තාරකා භෞතික විද්‍යා සංග්‍රහයේ පළ වූ නවතම අධ්‍යයනයට අනුව නොටින්හම් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයක් කරනවා දෙන්නේ ශ්‍රීරපත මන්දාකිණිය තුල sannivedanaya කළ හැකි බුද්ධිමත් පිටසක්වල ශිෂ්ටාචාර 36ක් පමණ පවතින බවයි. නමුත් ඔවුන් මේ නිශ්චිත සංඛ්‍යාවට පැමිණෙන්නේ කෙසේද? ඔවුන් පවසන්නේ මෙම ඇස්තමේන්තුව ඇත්ත වශයෙන්ම ඉතාම අවම අගයක් බවයි. ඒ පදනම් වී ඇත්තේ පෘථිවියේ ජීවය ඇති වූ ආකාරයටම වෙනත් ග්‍රහලෝකයකද බුද්ධිමත් පිටසක්වල ජීවය ඇතිවේ යන උපකල්පනය මතයි. විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ පෘථිවිය යනු විශේෂ ස්ථානයක් නොවන බවයි. අපගේ සූර්යයා වැනි තාරකාවක් වටා කක්ෂගත වන අපේ ග්‍රහලෝකයට බෙහෙවින් සමාන ග්‍රහලෝකයක් ගැන සිතුවොත් එහි මිනිසුන්ට සමාන ආකාරයකින් තාක්ෂණිකව දියුණුවන ශිෂ්ටාචාරයක් ඇති බවත් බුද්ධිමත් ජීවයක් ඇතිවීමට වසර බිලියන 5ක් ගතවන යන උපකල්පනය යටතේද එවිට අපගේ මන්දාකිණිය තුල අවම වශයෙන් පෘථිවියට සමාන ශිෂ්ටාචාර 36ක්වත් තිබිය යුතුයි. මීට පෙර පිටසක්වල ජීවීන් පිළිබඳව ගණනය කිරීම පදනම් වී ඇත්තේ ඩ්‍රේක් සමීකරණය මතයි. බුද්ධිමත් ශිෂ්ටාචාර ගණන සොයා ගැනීමට අවශ්‍ය සාධක 7ක් එයට ඇතුළත්. නමුත් එම ඇස්තමේන්තුව ශූන්‍යයේ සිට බිලියන කිහිපයක ශිෂ්ටාචාර දක්වා ඉතා පුළුල් පරාසයක පැවතුණා. මෙම නව ක්‍රමය මගින් පර්යේක්ෂකයන් නවදත්ත සහ උපකල්පන භාවිතා කරමින් සමීකරණය තවත් වැඩි දියුණු කළා. උන් සොයාගත්තේ ශිෂ්ටාචාර 4ත් 211ත් අතර ප්‍රමාණයක් පැවතීමට ඉඩ ඇති බවත් ඉන් 36ක් වඩාත්ම සම්භාව්‍ය සංඛ්‍යාවක් බවත්ය. කෙසේ වෙතත් මෙම ශිෂ්ටාචාරය සොයා ගැනීම සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක්. විද්‍යාඥයන් පැවසුවේ ඒවා ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතින් පිහිටා ඇති බවයි. නමුත් අපි ආසන්නයේම බාහිර ග්‍රහලෝකයක් වන පිටසක්වල ජීවය පැවතිය හැකි ප්‍රොක්සිමා සෙන්චුරි B ගවේෂණය කිරීමෙන් ආරම්භ කරමු. මෙම කෘතුහලය දනවන ලෝකය ප්‍රොක්සිමා සෙන්චුරි තාරකාවේ ජීවයට හිතකර කලාපය තුල කක්ෂගත වෙනවා. ජීවයට හිතකර කලාපය හෙවත් ගෝල්ඩිලොක්ස් කලාපය යනු ග්‍රහලෝකයේ මතුපිට ද්‍රව ජලය පැවතීමට අවශ්‍ය පරිපූර්ණ තත්ත්වයන් පවතින තාරකාවක් වටා ඇති ප්‍රදේශයයි. මෙම කලාපයේ උෂ්ණත්වය ඉතා මැනවින් පවතිනවා. ග්‍රහලෝකය තම තාරකාවට ඉතා ආසන්න නම් ජලය වාෂ්ප වීමට තරම් උණුසුම් වීමක් හෝ ග්‍රහලෝකය ඉතා දුරින් පිහිටා ඇතනම් ජලය මිදීමටම තරම් සීතල වීමක් හෝ සිදුවන්නේ නැහැ. මෙම උෂ්ණත්ව පරාසය අප දන්නා පරිදි ජීවය පැවතීමට හා වර්ධනය වීමට හැකියාව ලබා දෙනවා. ප්‍රොක්සිමා සෙන්චුරි B පෘථිවියට ප්‍රමාණයෙන් බෙහෙවින් සමානයි. එහි ස්කන්ධයද දල වශයෙන් පෘථිවියේ ස්කන්ධයමින් 1.17ක ගුණයක්. මෙයින් ඇඟවෙන්නේ එහි විස්කම්භය අපේ ලෝකයට වඩා 10%ක් පමණ විශාල බවයි. මෙම ග්‍රහලෝකය බොහෝ විට උදම් අගුලකට ලක් වී ඇත. එනම් ග්‍රහලෝකයේ එක් පැත්තක් සෑම විටම තාරකාවට මුහුණලා පවතින අතර අනික් පැත්ත සදාකාලික අඳුරේ පවතිනවා. උදම් මගුලකට ලක්වීම නිසා පැහැදිලි දේශගුණික කලාප 3ක් එහි පැවතිය හැකි. උණුසුම් සූර්යයාට මුහුණලා ඇති පැත්තක්, සීතල අඳුරු පැත්තක් සහ ඒ අතර ජීවයට හිතකර විය හැකි සන්ධ්‍යා කලාපයක්. ප්‍රොක්සිමා සෙන්චුරි B මත පිටසක්වල ජීව පවතින්නේ නම් උදම් අගුලකට ලක්වීමේ සුවිශේෂී තත්ත්වයන් අසාමාන්‍ය ලෙස හැඩගැන්වීම් වලට තුඩු දිය හැකියි. නිරන්තරයෙන් ආලෝකය පවතින පැත්තේ ජීවින් තාරකාවේ විකිරණවලට දිගින් දිගටම නිරාවරණය වීමට ඔරොත්තු දෙන ලෙස පරිණාමය වී තිබිය හැකියි. ප්‍රභා සංශ්ලේෂණය වැනි ක්‍රියාවලීන් හරහා නිරන්තර ආලෝකය තම වාසියට යොදා ගනිමින් ආරක්ෂිත යාන්ත්‍රණයක් දිනු කරගෙන තිබිය හැකියි. අඳුරු පැත්තේ ජීවීන් අධික සීතලට සහ නිරන්තර අඳුරට හැඩගැසී තිබිය හැකියි.
ඔවුන් පැවැත්ම සඳහා තාරකා ආලෝකයට වඩා භූතාප ශක්තිය හෝ වෙනත් තාප ප්‍රභවයක් මත රඳා පැවතිය හැකි. දැන් ප්‍රොක්ස්මා සෙන්චුරි B මත බුද්ධිමත් පිටසක්වල ජීවීන් පවතින්නේ නම් එහි ප්‍රතිඵල විස්මජනක විය හැකි. පළමුවෙන්ම එයින් ඇඟවෙන්නේ මන්දාගනිය පුරාම බුද්ධිමත් ජීවය බහුලව පැවතිය හැකි බවයි. ශීරපත මන්දාකිනියේ ඇස්තමේන්දු ගත තරු බිලියන 400ක් පමණ පවතින බව සලකන විට බුද්ධිමත් ජීවය සහිත එකම ග්‍රහලෝක දෙක අහම්බෙන් අසල්වැසියන් වීමේ සම්භාවිතාව තාරකා විද්‍යාත්මක ඉතා අඩුයි. දෙවනුව මෙම සොයා ගැනීම මගින් පිටසක්වල ශිෂ්ටාචාර අතර අභ්‍යවකාශ ගමන් පිළිබඳව ඉඟි සැපිය හැකිය. මෙම අසල්වැසි ජීවීන් අතර සම්බන්ධතා පවත්වා නොමැති නම් එයින්ද ඇඟවිය හැක්කේ වඩාත් දියුණු පිටසක්වල සමාජයකට පවා අන්තස්ථාරීය ගමනාගමනය අප සිතුවාට වඩා විශාල අභියෝගයක් බවයි. එසේත් නැත්නම් ඔවුන් අපට වඩා තාක්ෂණිකව අඩු දියුණුවක් බවක් ඉන් ඇඟවිය හැකිය. එවැනි අවස්ථාවක ඔවුන්ගේ ග්‍රහලෝකයට පැමිණෙන පිටසක්වල ජීවීන් වන්නේ අපි. කෙසේ වෙතත් අප ඉක්මන්වීමට පෙර මෙම අදහස් හුදෙක්ම උපකල්පනය පමණක් බව මතක තබා ගැනීම ඉතා වැදගත්. පෘථිවියෙන් පිට පිටසක්වල ජීවයක් විශේෂයෙන්ම බුද්ධිමත් ජීවයක් පැවතීම තවදුරටත් තහවුරු කර නැහැ. පිටසක්වල ජීවය පැවතිය හැකි තවත් කෘතුහලය දනවන අපේක්ෂකයෙක් වන්නේ කෙප්ලර් 62e. එය තවත් සුපිරි පෘථිවියක්. මෙම ග්‍රහලෝකය කැපී පෙනීමට හේතුව වන්නේ එය පෘථිවියේ ප්‍රමාණයමින් 1.6 ගුණයක් පමණ වන අතර එයට සමාන ස්කන්ධයක් සහ ගුරුත්වාකර්ෂණයක් තිබිය හැකි බව ඉඟි කරනවා. එය සිය තාරකාවේ ජීවයට හිතකර කලාපයක් තුළ කක්ෂගත වන අතර එම තාරකාව අපේ සූර්යයාට වඩා කුඩා සහ සිසිල්. එය ද්‍රව ජලය සඳහා විභවයෙන් පරිපූර්ණ තත්ත්වයක් නිර්මාණය කරනවා. කෙප්ලර් 62e ජලලෝකයක් විය හැකි බවට ප්‍රබල උපකල්පනයක් පවතිනවා. එය බොහෝ දුරට හෝ සම්පූර්ණයෙන්ම සාගරවලින් වැසී තිබිය හැකි. එයින් අදහස් කරන්නේ එහි විවිධාකාර ජලජ ජීවීන් පැවතිය හැකි බවයි. කෙප්ලර් 62e ග්‍රහලෝකයට වායුගෝලයක් තිබේ නම් එය ද්‍රවීය ප්‍රදේශය දක්වා විහිදෙන ඉතා වලාකුළු සහිත උණුසුම් සහ තෙතමනය සහිත එකක් ලෙස සැලකෙනවා. එය සැබවින්ම ජලලෝකයක් නම් අප දන්නා පරිදි ශිෂ්ටාචාරයක දියුණුව වඩාත් අභියෝගාත්මක විය හැකි. නමුත් එය දියුණු සාගර ජීවීන්ගේ පැවැත්මේ හැකියාව බැහැර කරන්නේ නැහැ. ජීවය පිළිබඳ සංකල්පය තවමත් උපකල්පිතයි. නමුත් මෙම බලාපොරොත්තු සහගත ලක්ෂණ නිසා එය පිටසක්වල ජීවය සෙවීමේ ප්‍රධාන අපේක්ෂකයෙකු වෙනවා. කෙසේ වෙතත් පෘථිවියේ සිට එහි ඇති විශාල දුර නිසා මෙම හැකියාව තහවුරු කිරීමට තරම් විස්තරාත්මකව එය අධ්‍යයනය කිරීමට අපගේ වත්මන් තාක්ෂණය ඉඩ දෙන්නේ නැහැ. ග්ලීස් 667 cc යනු පිටසක්වල ජීවය පැවතිය හැකි තවත් සුපිරි පෘථිවිය. ඔබ එම ග්‍රහලෝකයේ සිටගෙන සිටියහොත් අහසේ සූර්යයන් තිදෙනෙක් දැකගත හැකි වනු ඇත. එය තෙබිඩි තරු පද්ධතික කොටසක්. එහි සත්කාරක තාරකාව රතු වාමන තාරකාවක් වන අතර එහි ආයුකාලය සූර්යාගේ ආයුකාලයට වඩා 15 ගුණයක් පමණ දිගුයි. එනම් වසර බිලියන 150ක් දක්වා පැවතිය හැකි. 667 cc හි දැනට පිටසක්වල ජීවයක් නොපැවතියත් පද්ධතියේ විභව ආයුකාලය වන වසර බිලියන 150 කාලය ග්‍රහලෝකයේ ඉතිහාසයේ පසු කාලයකදී ජීවය හටගෙන පරිණාමණය වීමට දීර්ඝ අවස්ථාවක් ලබා දෙනවා. 667 cc යනු රතු වාමන තාරකාව වටා කක්ෂගත වන තවත් ග්‍රහලෝක 5ක් අතරින් එකක් වන අතර ඉන් 3ක්ම ජීවයට හිතකර කලාපය තුළ පිහිටා තියෙනවා. මෙය මෙම පද්ධතිය පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම සඳහා ප්‍රධාන අපේක්ෂකයෙකු බවට පත් කරනවා. කෙසේ වෙතත් අපට දැනට මෙතරම් දුරක් ඇති ජීවය කෙලින්ම හඳුනා ගැනීමට තාක්ෂණ නොමැති නිසා එහි ඇත්තටම ජීවය තිබේද යන්න තවමත් අභිරහසක්. 667 cc වැනි බාහිර ග්‍රහලෝක අධ්‍යයනය කිරීම ජීවය හටගත හැකි තත්ත්වයන් සහ අපගේ මන්දාකිණී ජීවයට හිතකර ලෝක කොපමණ විය හැකිද යන්න තේරුම් ගැනීමට තාරකා විද්‍යාඥයන්ට උපකාර වෙනවා. කෙප්ලර් 22b යනු තවත් සිත් අදගන්නාසුළු පිටසක්වල ලෝකයක් වන අතර එය සුපිරි පෘථිවියක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. එහි අරය පෘථිවියේ අරයමින් 2.4 ගුණයක් පමණ වෙනවා.
ග්‍රහලෝකයේ සංයුතිය තවමත් විවාදාත්මකයි. එය විශාල සාගරයකින් වැසී තිබිය හැකි. නැතහොත් එය වායුමය ග්‍රහලෝකයක් විය හැකි. නමුත් එය සාගර ලෝකයක් නම් කෙප්ලර් ව්‍යාපෘතියට සම්බන්ධ සමහර විද්‍යාඥයින් පවසන පරිදි එවැනි පරිසරයක ජීවය පැවතිය හැකි. සාගර ලෝකයක් පිළිබඳව අදහස විශේෂයෙන්ම සෙත් ගන්නා සුළුයි. මන්ද එය ජලජ ජීවීන්ගේ පැවැත්මේ හැකියාව විවෘත කරන නිසා. කෙසේ වෙතත් කෙප්ලර් 22b සහ අප අතර ආලෝක වර්ෂ 640ක පමණ දැවැන්ත දුරක් පැවතීම නිසා වර්තමාන තාක්ෂණ භාවිතයේ ඍජු ගවේෂණය සඳහා අපට ළඟා විය නොහැකි දුරකින් පිහිටා තියෙනවා. දැන් කෙප්ලර් 22b හි සිටින දියුණු පිටසක්වල ශිෂ්ටාචාරයා පෘථිවිය දෙසට එල්ල කරන ලද නවීන දුරේක්ෂ හරහා බලනවා යයි සිතන්න. නමුත් නිරීක්ෂණය කරන්නේ 1384 වර්ෂයේදී අපේ ග්‍රහලෝකය පැවති ආකාරයයි. ඔවුන් දකින්නේ පෘථිවිය මධ්‍යතන යුගයයි. මෙම ප්‍රමාදයට හේතු වන්නේ විශ්වයේ වේගවත්ම දේ වන ආලෝකයට අපේ ලෝකයේ සිට ඔවුන්ගේ ලෝකයට ගමන් කිරීමට වසර 640ක් ගතවීමයි. ඒත් ආලෝක වර්ෂ 640ක් යනු කෙතරම් විශාල වුවත් එය අපේ ශීරපත මන්දාකිණේ ආලෝක වර්ෂ ලක්ෂයක දැවැන්ත පලවෙන් 100%කටත් වඩා අඩු ප්‍රමාණයක්. මේ දක්වා අපගේ බාහිර ග්‍රහලෝක ගවේෂණය පැවතිය හැකි ජීවයට හිතකර ලෝකවලින් ඉතා කුඩා කොටසක් පමණක් ස්පර්ශ කර ඇත්තේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයේ තත්ත පදනම්වය. අපේ මන්දාකිණිය තුළ පමණක් ජීවයට හිතකර ග්‍රහලෝක මිලියන 300ක් දක්වා පැවතිය හැකි බවට ඇස්තමේන්තු ගත කර තියෙනවා. මේ සලකා බලන විට ශීරපතයේ විභව පිටසක්වල ශිෂ්ටාචාර 36ක් පමණක් ඇතැයි ඇස්තමේන්තු කිරීම අතිශයම අවම අගයක් ලෙස පෙනෙනවා. දැන් මොහොතකට හිතන්න සෑම මන්දාකිණියකම එක ශිෂ්ටාචාරයක් පමණක් පවතිනවා කියා. ඒ සත්‍ය නම් නිරීක්ෂණය කළ හැකි විශ්වයේ ඇස්තමේන්තුගත ට්‍රිලියන 2ක මන්දාකිණි සමග අවම වශයෙන් ශිෂ්ටාචාර ට්‍රිලියන 2ක්වත් තිබිය යුතුයි. එම සංඛ්‍යාව හමුවේ පුළුල් විශ්වීය දෘෂ්ටිකෝණයකින් බලන විට අපගේ ශිෂ්ටාචාරය යනු කුඩා තිතක් පමණක් විය හැකි බව වටහා ගැනීම නිහතමානී හැඟීමක් ඇති කරනවා. අප තරු දෙස බලන විට අප අපෙන්ම ඇසිය යුතුයි. මෙම විශ්වීය හැකියාවන්ගේ සාගරය තුළ අප ඉතිරි කර යන්නේ කුමන උරුමයක්ද කියා. මේ වීඩියෝක නැරඹුවාට ස්තුතියි. ඔබට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.